තෙරුවන් සන්නයි සියලු දෙනාටම අද දවසේදී මේ පින්වත් පිරිස ඊටමත් ධාර්මික උපයාසපයා ගත්තා වූ ඒ ධන දාන ආදී විපාදම් කරලා දානයක් සකස් කරගෙන මෙම ආරණ්‍ය ස්ථානයට ගෙනවිත් පළමු අග්‍රෝ කොටස තථාගත ලෞතුරා සම්මා සම්බුදුන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ගුණයන් සිහිපත් කළා ගුණයන් මෙනෙහි කළා මේ ඇත්තන් සම්බුදු පූජාවක් වශයෙන් තථාගතයන් වහන්සේ උස්සා පූජා කරගන්න යෙදුණා. ඉන් අනතුරුව මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ මහා සංඝයා උදෙසා සාංගික වශයෙන් දම්පැන් පූජා කරන්නයි. එතකොට පින්වත්නි අපි තේරුම් අරගන්නට ඕන සාංගික දානය කියලා කියන්නේ අද බොහෝ අය 7 නමක් ඉන්නට ඕන 29ක් ඉන්නට ඕන 18 නමක් ඉන්නට ඕන මේ විදිහට හිතනවා නේද? එතකොට පින්වත්නි එක නමක් හිටියත් එතන අපිට පුළුවන් සාංගික දානයන් පූජා කරන්න. පැහැදිලිද? එතකොට දැන් මේ ඇත්තන් මේ ආරණ්‍යයට දානයක් රැගෙන ආවා නේද? එතකොට මේ ඇත්තන් කාට පූජා කරන්නද ගෙනාවේ? කාටද? සංඝයාට පූජා කරන්නට නේ. ඉතින් ඔබ සංඝයාට පූජා කරන්නට ගෙනාවා නම් ඔබ පූජා කරන්නේ කාටද දැන්? සංඝයාට. ඔබගේ චේතනාව සංඝයාට පූජා කරන චේතනාව නම් ඒක සාංගික දානයක්. පැහැදිලිද? ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියෝ ඵලියෙන් ඒක එතකොට නෙමෙයි මේක සාංගික වෙනවා කියලා තමයි හිතන්නේ බොහෝ අය නේ. මේ ගාතාව කිව්වේ නැත්තම් සාංගික වෙන්නේ නැහැ කියලා තමයි බොහෝ අය හිතාගෙන ඉන්නේ. නෑ, එහෙම නෙවෙයි පින්වත්නි. අපි මේක තේරුම් අරගන්නට ඕන. පැහැදිලිද? ඔබගේ චේතනාව මහා සංඝරත්නයට පූජා කරන චේතනාව නම් ඒක සාංගික දානයක්. එතන 7 නමක්ද 29ක්ද ඒක අදාළ නැහැ. පැහැදිලිද? ඔබගේ චේතනාව සංඝයාට පූජා කරන චේතනාව නම් ඒක ඉන්නේ මොහොතේ සාංගික දානයක්. ඔබ ඒ පූජා කළේ සාංගිකයි. තේරුණාද? එතකොට වින්වත්නි අපි දන්නවා අපි අහලා තියෙනවා සංඝයාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා නේ. එතකොට මේ ඇත්තන්ගෙන් ඇහුවොත් මේ මහත්ඵලයි මහානිසංසයි කියලා කියන්නේ මොකද්ද? බොහෝ අය හිතාගෙන ඉන්නේ පින්වත් මේ මහත්ඵල මහානිසංස කිව්වම මොකද්ද? අර මලක් පහනක් පූජා කළා සමානව එවැනි පිනක් ආනිසංසයක් ලැබෙනවා ඇති කියලා තමයි බොහෝ අය හිතාගෙන ඉන්නේ. නමුත් පින්වත්නි තථාගතයන් වහන්සේ මෙතන මේ මහත්ඵලයි මහානිසංසයි කියලා කියන්නේ ඔබ හිතන දෙයක් නෙවෙයි. පැහැදිලිද? බුදුන් වහන්සේ වදාරනවා දම් වැළඳුවට පසුව ඒ ඇත්තන් කෙරෙහි අනුකම්පාවෙන් අනුමෝදනාවන් සිදු කරන්නට කියලා. අනුමෝදනාවක් කරන්න කියලා. පැහැදිලිද? අනුමෝදනාවක් දේශනාවක් කරන්නට කියලා. කුමන ආකාරයෙන්ද චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු වෙන අන්දමින් ඒ ගිහි පිරිසට දහම් දේශනා කරන්නට අනුශාසනා කරනවා. එතකොට පින්වත්නි ඔබ මනාකොට ඒ ස්වාමින් වහන්සේ දේශනා කරන ඒ දහම පිළිබඳව ඔබ මනාකොට ශ්‍රවණය කරන මොහොතේ තුලදී ඔබ පින්වත්නි ඒ ධර්මය සකසංකා දුරුකොට ඔබ පින්වත්නි මෙන්න මේ දහම ඔබ තුලින් එය ප්‍රත්‍යක්ෂ වුණොත් තේරෙනවද? ඔබ තුලින් එය ප්‍රත්‍යක්ෂ වුණොත් අන්න ඒකයි පින්වත්නි මහත් ඵලය.
පැහැදිලිද? එතකොට මහත්ඵල කියලා පෙන්වන්නේ මොකද්ද? බුද්ධ ශාසනයේ මහත්ඵල කියලා පෙන්වන්නේ සෝතාපන්න ඵල, සකෘදාගාමි ඵල, අනාගාමි ඵල, අරහත් ඵල. පැහැදිලිද? මෙන්න මේ මාර්ගඵල හතර. ආනිසංසය කියන්නේ මොකද්ද? මෙන්න මේ මාර්ගඵල හතරෙන් එකකට පත් වුණොත් අපි කිව්වොත් සෝතාපන්න ඵලයටපත් වුණොත් ඒකමම තමයි මොකද්ද? ආනිසංස කියලා කියන්නේ. පැහැදිලිද? අන්න මහත්ඵලයි මහානිසංසයි කියලා කිව්වේ ඒකයි. පැහැදිලිද? එතකොට මහත්ඵල මහානිසංස කියන්නේ පින්වත්නි අර මල පහන පූජා කරලා ලැබෙනා වූ පිනක් ගැන නෙවෙයි මෙතන මේ විස්තර කරන්නේ. තේරුණාද? සෝතාපන්න ඵලයට පත්වීමම හැර තවත් ආනිසංසයක් නැහැ. එනම් මේ බුද්ධ ශාසනයේ ලබන්න තියෙන ඉහළම ආනිසංසය තමයි පින්වත් මොකද්ද? සෝතාපන්න ඵලයට පත්වීම. ඊට හැර තවත් ආනිසංසයක් නැහැ. හතර අපායේ නිදහස් වෙනවා හැර වෙන තවත් ආනිසංසයක් නැහැ පින්වත්නි. ඉතින් අපි මනාකොට මෙන්න මේ දේවල් අවබෝධයෙන් යුක්තව අපි දම් දිය යුතුයි. පින් කළ යුතුයි. අවබෝධයෙන් යුක්තව. අවබෝධයෙන් යුක්තව තමයි පින්වත්නි අපි දන් දෙන්නට ඕන. ධර්ම අවබෝධ කරා වූ කෙනෙක් වෙනා අන්න ඒ කෙනාට තමයි පින්වත්නි මනාකොට දානය දීමේ දෙන්නට පුළුවන් හැකියාව තියෙන්නේ. පැහැදිලිද? අන්න ඒ කෙනා ඒ මොහොතේ තුලදී සිහියෙන් යුක්තව දම් දෙනවා. කෙලෙසද දුන්න දන් දෙන කෙනෙක් නෑ, දුන්න කෙනෙක් දුන්න දෙයක් නෑ, දෙන කෙනෙක් නැහැ. පැහැදිලිද? දෙන කෙනෙක් නැහැ, දුන්න දෙයක් නැහැ. පැහැදිලිද? එතකොට පින්වත්නි අන්න එතන තමයි අතහැරීමේ ගුණය තියෙන්නේ. පැහැදිලිද? අතහැරීමේ ගුණය යමක් අතහරිනවා නෙවෙයි, අවබෝධයෙන් යුක්තව සියල්ල අතහැරිලායි තියෙන්නේ. අතහැරෙනවා. මේක දෘෂ්ටියක්. පැහැදිලිද? අන්න ඒ විදිහට පින්වත්නි ඔබ මෙන්න මේ විදිහට දානමාන ආදී පින්කම් කරනකොට අවබෝධයෙන් යුක්තව තේරුම් අරගෙන අපි මේ විදිහට ශාසනය ඇසුරු කළ යුතුයි. අද බොහෝ විට බොහෝ සෙයින් මෙන්න මේ දේවල් ඇත්ත යටපත් වෙලායි තියෙන්නේ. ඉතින් ඔබ මේ විදිහට තේරුම් අරගෙන ඔබ ශාසනය ඇසුරු කරගෙන දම්පින් කන් කළ යුතුයි. පැහැදිලිද? ඉතින් තව තවත් ඔබත් එක්ක මෙවැනි සාකච්ඡාවන් කරන්නට බලාපොරොත්තු වෙනවා. දහම් ශ්‍රවණය කළා වූ ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක් වේ.